හෙලෝ ගයිස් ඔන්න ඉතින් අද මම ආවත් දියත පාක් එකට. ඉතින් කාලෙකින් මම මේ වීඩියෝ එකක් දාන්න මගේ channel එකට. හිතුණාද දියත පාක් එකට ඇවිල්ලා පොඩි වීඩියෝ එකක් කරන්න. මොකද මේක කොළඹ වට තියෙන ලස්සන පාක් එකක්. එතකොට මේක එක එක දේවල් විකුණන්නත් තියෙනවා. එහෙනම් අපි බලමු දියත පාක් එක කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් අපි පාක් එකට එද්දිම ලස්සන මාළු ටැංකිය වගේක් තියෙනවා. ලස්සන මාළු වගේක් දාලා ඉන්නවා එක එක මාළු. මේ කවුද? මේ ඉන්නේ මෙන්න මේගොල්ලෝ තමයි මෙතන ඉන්නේ. මාරම ලොකුයි මේ මාළු. එතනත් ඉන්නවා මාළු වගේක්. මෙතන ටැංකිය අස් කරනවා අද. එතනත් ලස්සන මාළුවෙක් ඉන්නවා. නම නම් ගහලා නැහැ. නම ගහලා තියෙන එක ගලෝලා යාගේ. ලොකු මාළුවෙක් ඉන්නවා. මේ ටැංකියත් අස් කරනවා වගේ අද. අපි ඇතුළට ආපු ගමන්ම මාළු ටිකක් තමයි බැලුවේ. ඉතින් මෙතන විශේෂයෙන්ම කියලා තියෙන්නේ පැල ಜಾති. ඔයාලන්ට බලා ගන්න පුළුවන්. එක එක පැල ಜಾති තියෙනවා මෙතන. පෝර ಜಾති, එතකොට පෝච්චි ಜಾති. මේ දියතට આવොත් ඕගලන්ට ගන්න පුළුවන්. ඔය උද්‍යාන අලංකරණ කටයුතු කරන ඕගලන්ට මෙතනින් එක එක දේවල් පැල පෝච්චි හැමදේම ගන්න පුළුවන්. ඉතින් අපි බලමු තාම මෙතන මොනවද තියෙන්නේ කියලා. මෙතන ගොඩක් වෙලාවට සිකුරාදා සෙනසුරාදා ඉරිදා ඒ දවස්වල තමයි මේ පැල ಜಾති නා විකුණන්නේ. එතකොට ගොඩක්ම සෙනගෙන්නේ මෙතෙන්ට වීකෙන්ඩ් එකේ. ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා දවස්වල තමයි එන්නේ. පැල ගන්න සහ එක එක දේවල් කෑම කාලා කට්ටියත් එක්ක විනෝද වෙලා යන්න ගොඩක් අය මෙතෙන්ට එනවා. ඉතින් අපි බලමු මොනවද තව තියෙන්නේ කියලා. මෙතන මාළු ටැංකිය වගේ එකකුත් තියෙනවා. ඔන්න ඔයගලන්ට මාළු ගන්නත් පුළුවන් මෙතෙන්ට ආවොත්. මේ තියෙන්නේ මාළු ටැංකි එක එක දේවල්. බලමු තව මොනවද තියෙන්නේ කියලා. එනම් පෝර එක එක පැල ಜಾති. ෆිෂ් තෙරපි එකකුත් යනවා මෙතන. මේ ඉන්නේ ඇන්ටි කෙනෙක් ආන්ටිලා වගේ ෆිෂ් තෙරපි කරනවා. එක එක ඇඳුනුත් තියෙනවා මෙතන විකුණන්න. එක එක බෑග්ස් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ගාල්ලට ඕන කරන ඇඳුම් එයාම හැමදේම මෙතන එකම තැනකින් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ආවත් ඉතින් අමතක කරන්නේ නැතුව ෆිෂ් තෙරපි එකකුත් දාගෙන යන්න. මේ තියෙන කට්ටිය ආසාවෙන් ඉන්නවා. ආලුන්ටි කියලා ඉතින් කකුල් වලට කොටා ගන්න එක තමයි එතන කරන්නේ ෆිෂ් තෙරපි කියලා. යමු බලන්න. එතකොට මෙතන තියෙනවා. මෙතන තමයි කෑම ಜಾති තියෙන තැන. මේ කට්ටිය අයිස්ක්‍රීම් වගේක් කනවා. නම් බලන්න අපි මෙතන මොනවද තියෙන්නේ කියලා. පැල අරගෙන කෑමත් කාලා එන්ජොයි කරලා ඔයගලන්ට යන්න පුළුවන් මෙතෙන්ට આવුත්. හැබැයි මතක ඇතුව හවස වෙලාවක එන්න, දවල් නම් එන්න එපා. පට්ටම අවුව අයියා. මම මේ දවල් ඇවිල්ලා තියෙන්නේ. මාරම අවුවක් තියෙන්නේ. රයිස් ඇන්ඩ් කරිත් තියෙනවා මෙතන. ෆෘට් ජූස් තියෙනවා. ඒකට මෙතන එක එක රස කෑලි ಜಾති තියෙනවා. හොඳ පිරිසුදුවට තියෙනවා. මේ වගේ එක එක දේවල් මෙතන තියෙනවා. ඔයගලන්ට කන්න පුළුවන්, බොන්න පුළුවන් මෙතෙන්ට ආවොත්. යම් බලන්න තව ටිකක් ඉස්සරහට අපි. මෙතන පැස්ටා ಜಾතිත් තියෙනවා. ඒකට මෙතන රයිස්, බිරියානි හැමදේම වගේ තියෙනවා. මෙතන නම් ඉන්දියන් ෆුඩ් වගේ තියෙන්නේ. යමු බලන්න තව ටිකක් අපි ඉස්සරහට කොහොමද කියලා. මම ඉස්සෙල්ලා ඇවිත් යන්න අර එහා පැත්තේ. දැන් අපි යමු අනිත් පැත්තට කොහොමද කියලා. මෙන්න මේ හරිය ඕගොල්ලන්ට වාඩි වෙලා කෑම එහෙම කන්න පුළුවන්. ඉතින් දවල්ට ආපුත් නම් ගොඩක් වෙලාවට මෙතන රස්නේ ඕගොල්ලන්ට පේනවනේ මේ අවුව වැටිලා. මාරම අමාරුයි. දවල්ට සෙනගත් පොඩ්ඩක් අඩුයි. අද සෙනසුරාදා නිසා ටිකක් දවල්ට ඉන්නවා කට්ටිය.
ඔයගලන්ට ඔයගලන්ගේ වාහනත් මෙතන පාක් කරන්න පුළුවන් කිසි අවුලක් නැතුව. අර තියෙන්නේ එක එක පෝච්චි ಜಾති පැල ಜಾති තියෙනවා මල් පිරිලා අර බෝගන් විලාවල. ඉතින් මෙතෙන්ට આવත් ඔයගලන් මෙන්න මේ විදිහට එක එක පැල ಜಾති හැම දෙයක්ම ගන්න පුළුවන්. බලමු මේ මොකද්ද කියලා. අතරින් ඇතුළටත් යන්න පුළුවන්. මෙතන මේ ලස්සනට හදලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති අර මාළුවෙක් යනවා අතන. පොඩක් වතුර බොර පාට නිසා පේනවා. මෙන්න දැන් එක්කෙනෙක් උඩට ඇවිල්ලා. මේ යන්නේ මාළු. ලොකු මාළුත් ඉන්නවා. බලමු. මෙන්න ඉන්නවා කිරලා. මේ ඉන්නේ කිරලෙක්. ඒගොල්ලෝ බය නැහැ ළඟටම ආවට යන්නෙත් නැහැ. පාන්නේ ලස්සනට වතුරේ මේ ගස් ටික තියෙනවා. ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් කොළඹ මේ වගේ තැනක් තියෙනවයි කියලා. අර ඔයගොල්ලන්ට පේනවත් දන්නේ නැහැ කළු පාටට යනවා මේ මාළු. ලොකුම ලොකුයි. ඉන්න එක්කෙනේ මේ පැත්තට එනවා. අතන අර සුදු පාට වගේ පේන්නෙත් ලස්සන ලොකු මාළුවෙක්. අර ඉන්නේ අන්න අතන සුදු පාට පේන්නේ මාළු තමයි. ගොඩක් ලොකු මාළු මේකේ ඉන්නවා. ඉස්සර නම් මං ආපුවම තාරාවුත් හිටියා. දැන් නම් පොඩ්ඩක් හොයාගන්න නෑ තාරාවු ටික. මෙන්න මෙතන රෙස්ටුරන්ට් එකක් තියෙන්නේ. ඔයගලන්ට ඇවිල්ලා කෑම කාලා යන්න පුළුවන්. මට කියන්න බැරිනවා අද මට අපේ අක්කලා ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ව සෙට් වෙන්න තමයි මෙතෙන්ට ආවේ. පොඩ්ඩයි ඉන්න මේ ඉබ්බෙකුත් ඉන්නවා මේ. අන්න ඉබ්බ යටටම ගියා. ඒගොල්ලෝ මෙතෙන්ට එලා බබාට පෙන්න ඉන්නවා. මෙතන ඉන්න මාළු, ඉබ්බෝ, එක එක જાතියේ සත්තු ටික. අන්න ඉබ්බ ඇවිල්ලා උඩටම. ඉන්න බලන්න. අයියෝ ළඟට එද්දි ඉබ්බ යනවා. මෙන්න ඉන්නවා ඉබ්බ. මේ පීන යන්නේ ඉබ්බෙක්. මේ ඉන්නේ. ඔන්න ඉතින් මේක ඉබ්බොත් ඉන්නවා. ළඟට මෙනවා. මගේ දිහා බලාගෙනත් ඉන්නවා. බලන් ඉන්න ලස්සන මෙයා මගේ දිහා. හරි එහෙනම් අපි යම් මේ පැත්තට. කට්ටිය හංස බෝට්ටු පදිනවා අතන. ඔන්න ඕගලන්ට આવත් මෙතන බෝට්ටු පදින්නත් පුළුවන්. මෙතන බෑග් චෙක් කරනවා. මොනවද තියෙන්නේ බලන්න. ඇත්තට මේක හොඳ දෙයක්. පොඩ්ඩක් ඉන්න මගේ බෑග් එක චෙක් කරන්න. ඔන්න ඉතින් අපේ බෑග් ටික චෙක් කරා. ඉතින් අපි දැන් ඇතුළට යනවා. ආදි මෙතනට අස් කරනවා මේ කොළ. ඇట్లా ඒවා අර මැෂින් එකකින් සේරම එක පැත්තකට මේවා කරනවා. ඉතින් බලමු. බෝට්ටු ගොඩක් තියෙනවා මේක ඇතුලේ. අර ඒකේ තියෙනවා කකුලෙන් පා ගන්න එකක්. ඒක පාග තමයි මේක යන්න තියෙන්නේ ඉතින්. හරිම ලස්සන තැනක් ඉතින් දියත පාර්කේ කියන්නේ. ඔයගොල්ලෝ මේ හැබැයි මේ බලන්න එන අය මේ එක දේවල් දාලා බෝතල් සිලි shopping cover බලන්නකො මේ සවුත් වෙලා තියෙන හැටි පොඩ්ඩක් ඒක. ඉතින් මේ සම්බන්ධව මම නම් කියන්නේ මේ දැඩි නීති රීති ක්‍රියාත්මක කරන්න ඕනේ මේ වගේ තැන්වල. නැත්තම් මේ වගේ ලස්සන තියෙන තැන් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මිනිස්සුන්වත් දැනගන්න ඕනේ මෙතෙන්ට ඇවිල්ලා මේ කොහොමද හොඳින් ඉන්න ඕනේ කියලා. අනවශ්‍ය දේවල් මේ දාන්නේ මෙහෙම. ලස්සනට තියෙන තැනක් කොළඹ. මේ වගේ ලස්සන තැනක් මෙහෙම විනාශ කරනවා කියන්නේ ඉතින් වැඩක්ම නෑ. මම කියන්නේ අනිවාර්යයෙන්ම දඩ ගහන්න ඕනේ මිනිස්සුන්ට. ඒ වගේම මේ සම්බන්ධව දැඩි නීති රීති ක්‍රියාත්මක කරන්න ඕනේ. ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම මේ වගේ තැන් වලට આવත් මොනවද සවුත්තු කරන්න එපා. අන්න යනවා කෝච්චියක්. කොළඹ කොටුවට දන්නේ නෑ මේක යන්නේ. ලස්සනට යනවා හැබැයි කෝච්චිය. රේල් පීල්ලු නැතුව පාරේ යන කෝච්චියක් මේක. බලන්නකො. අන්න සෙට් එකක් ඉන්නව අර කුඩ වහලා. පේනව නේද?
කට්ටිය මං හිතන්නේ මාළු කාලා රෙස්ට් කරනවා. දැන් උඩට වෙලා හොඳට අවුව තපිනවා. කට්ටිය ඉතින් ඇවිල්ලා ඒගොල්ලෝ විනෝදයෙන් ඉන්නවා මෙතෙන්ට වෙලා. මාළු රසණයක් තියෙන්නේ. ඒකයි මං කිව්වේ දවල්ට නම් එන්න එපා. පට්ටම අමාරුයි. හවස් වරුවකම එන්න. එක ගස් තියෙනවා. ඉතින් ඔයගලන්ට ගොඩක් අය මෙතෙන්ට එනවා එක මේ ඔය ෆොටෝ ෂූට් එහෙම කරන්න. හරිම ලස්සන තැනක් නිසා. මෙන්න කිඹුල්ලුත් ඉන්නවලු මේකේ. පරිස්සමෙන් යන්නලු. පොඩ්ඩක් මෙහාට වෙලා යන්න ඕන. නැත්තම් මම කකුලෙන් ඇදගෙන ගියොත් ඔයගලන්ට වීඩියෝස් දාන්න වෙන්නේ නැහැ ඉස්සරහට. මේ පැත්තෙන් කෝච්චිය යනවා. හරිම ලස්සනයි. ඉතින් තව ටිකක් ඉස්සරහට ආවට පස්සේ මේ තියෙනවා මේ වගේ පොඩි පාක් එකක්. පොඩි ළමයිට සෙල්ලම් කරන්න children's play area. ඉතින් අපිට සෙල්ලම් කරන්න බෑ මේකේ. හැබැයි මම නම් සෙල්ලම් කරන්න ආසයි මේවල. කවුරු නැති වෙලා ගිහලා සෙල්ලම් කරන්න පුළුවන්. නැත්නම් ඉතින් ගුටි කන්න තමයි වෙන්නේ අපි මේක නැග්ගොත් එහෙම. මම නම් ගොඩක් ආස මෙන්න මේ පැත්තට හරි ලස්සනයි. අපි යමු බාන්න තව ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා මේකේ. කිඹුලෙක්වත් තාම මට පෙවුන්නේ නැහැ. කිඹුලෙක් වань ඕනනේ කිඹුලව පෙන්වන්න තිබ්බා. හැබැයි මම කලින් වතාවල ආවම කිඹුලු නම් දැක්ක මේකේ. පාන්නු කට්ටිය ඇවිල්ලා සතුටින් ඉන්න ලස්සන. ඕගොල්ලන් සතුට වගේම තමයි මෙතන ලස්සනට තියලා යන්නත් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. සෑහෙන ලොකු තැනක් මෙතන. ඇවිදලා ඉවර කරන්නත් බෑ. දවල් නිසා රස්නේ. මෙන්න තියෙනවා ලස්සන නෙළුම් ඉලක්. බලන්න මෙතන තියෙන ලස්සන මේ පැත්තේ තියෙන්නේ වෝටර්ස් එජ් හොටෙල් එක. ඒකත් එක්කම තමයි මේ දීත පාර්කේ තියෙන්නේ. මේ නෙළුම් විල නම් මාරම ලස්සනයි. මොකක් හරි අතන ඉවෙන්ට් එකක් තියෙනවා. එතන ඒගොල්ලෝ හදනවා මොකක් හරි. ඉවෙන්ට් එකකට මොකක් හරි එකක්. මේ වගේ නෙළුම් හරිම ලස්සනයි. මේ තියෙන පාර්කින් පැත්ත තමයි මෙන්න ඉන්න ලස්සන මාළුවෙක්. ලොකු කාෆ් මාළුවෙක්. ඔයගලන්ට පේනවා ඇති. හරිම ලොකුයි එයා. ඉතින් මේ වගේ එක ලස්සන මාළු ගොඩක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතෙන්ට આવොත් ලොකු මාළු ඉන්නවා මේ වතුරේ. එතනත් ගහ දෙන කිඹුල්ලුගේ ප්‍රවේශම් වෙන්න කියලා. කිඹුල්ලු ඇති ඉතින් මෙතන අනිවාර්යයෙන්ම ඇතුළට වෙලා. කිඹුල්ලු ටික ඉතින් මේ මාළු ටික කනවා ඇති අනිවාර්යයෙන්ම. පව් ඉතින් මාළු ටික. සතෙක් කෑ ගහනවා කවුද කියලා නම් දන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි දීත පාක් එක තියෙන්නේ. ඔයගලන්ට ඇවිදලා කරලා සතුටින් ඉන්න පුළුවන් තැන. හවසක එන්න අනිවාර්යයෙන්ම හරිම නිදහස් තැනක්. ඔයගලන්ට කාඩි වෙලා මේවා දිහා බලන් ඉන්න පුළුවන්. අන්න ඉන්නවා දිය කාවෙක්. මේ ඉන්නේ. යා ටෙන්ට් වෙලා ඌ තපිනවද කොහෙද? අත්තක් උඩට වෙලා දිය කාවා. ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මාළු ටිකක් මෙතන. දඟල හිටියා මං එද්දි ගියා. මම ඉන්නේ. ලොකු මාළු වගේ. මාළු රොත්තම් ඉන්නවා මෙතන.
ඉතින් මෙන්න මේ විදිහට තමයි දියත පාක් එක තියෙන්නේ. ඉතින් ඔන්න කාලෙකින් තමයි මම මේ වීඩියෝ එකක් ගෙනාවේ දියත පාක් එක සම්බන්ධවද. මම තවත් වීඩියෝස් වලින් අනිවාර්යයෙන්ම ඔයගලව හම්බ වෙන්නම්. ලංකාවේ විතර නෙමෙයි පිටරට තියෙන තවත් වීඩියෝස් තියෙනවා මම ගා. මම අනිවාර්යයෙන්ම ඔයගලව හම්බ වෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම මගේ මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මගේ gardening channel එකක් තියෙනවා Rich Leaf කියලා. ඔයගොල්ලෝ gardening වලට ගොඩක් ආස කරන කට්ටිය ඉන්නවනම් ගස් කොළන් වලට Rich Leaf කියන මගේ gardening channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් මම ඔයගලන්ව ආයෙමත් තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. ඒ නවලන්ට සුබම සුබ දවසක්. අනිවාර්යයෙන්ම කමෙන්ට්ස් දාලා අහන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ මම අද කියපු දේවල් සම්බන්ධව ඔයගොල්ලන්ට මොන හරි දෙයක් දැනගන්න තියෙනවා ට්‍රැවල් සයිඩ් එක සම්බන්ධව. අපි නම් තවත් වීඩියෝ එකකින් ආයෙමත් එන්නම්.